නෑ අර කාමරයක් නැතුව හදලා තියෙන ගේ. දුන්නා. දීලා. යම්බා. කොහෙද යන්නේ? තව තියෙනවා ගෙවල්. යන්. තව තියෙනවා. මේ යන්. කොහෙද යන්නේ? මාළු යන්න බෑ. පිටේ නතර කරගන්න බෑ. රෙදි වේලන්න බෑ. සවස 6න් පස්සේ රූෆ් টොප් එකේ ඉන්නත් බෑ. ප්‍රධාන දේ බොන්නම බෑ. සීටු දාන්නම් බෑ. දැන් ඔය ගේ දෙන්න බෑ කියලානේ මේ කියන්නේ. නෑ නෑ. ගේ දෙන්න බෑ කියලා නෙමෙයි මේ කියන්නේ. ඉතින් ඔය කිව්වේ මේ ගේ ඇතුලේ ඉඳන් කරන්න බැරි දේවල් මේ කියන්නේ. ඔය කරන්න බැරි නේද? ඉතින් ඉඳලා වැඩක් තියෙනවා. අනේ යම්බා අම්බා යන්න. බෑ බෑ. බෑ හින්දා තමයි යන්නේ. නෑ ඔතනින් බහින්න බෑ. ඩ්‍රයිවර් අයියා මුදලාලිගේ ගෝණියක් තරම් බහින්න. ඇයි උඹේ අද්දෙක් කැඩිලාද? තුක් විතරක් කියන මූසල කතා. ටිකට් කඩන්නේ කොහමද අද්දෙක් කැඩලා නම්? උඹට තේරෙන්නේ නැද්ද මම මේක උදේ ඉඳන් අත කැඩෙනකන් කරකෝ ඉන්නේ කියලා. ඔව් ඉතින් මට ගෝණිය අරන් බහින්න කියලා. කවුද කිව්වේ ගෝණිය අරන් බහින්න උඹනේ. මම කිව්වේ මම මුදලාලිගේ ගෝණිය අරන් බහින්නම් කියලා. කන් දෙක ඇහෙන්නේ නැද්ද දැන්? දෙන බලාගෙන කන පැලෙන්න. ඕවට තමයි කියන්නේ වැටත් නියරත් ගොයන් කානං ගෙදර තියෙන මුවහමට තලහන් කියලා. කෑම ලෑස්තිද මුදලාලි? පැය භාගෙන් යන්න ඕනේ. රෑ 7 වෙන්න කලින් එන්නත් එපා. අද ටර්න් එක ටිකක් පරක් වුණා. අම්මා. මේ බඩු ඇදිල්ලෙනුත් කිසිම පළක් ප්‍රයෝජනයක් නැහැ. හරියට නිකන් අතිසාරයට රබන් ගහනවා වගේ. අතිසාරයට ගහන්නේ රබන් නෙවෙයි බං. අමුඩේ. මේමද? මෙහෙ නෙමෙයි බක් කොහෙත් එහෙම තමයි. රබන් ගහන්නේ සිංහල අවුරුද්දට. නොදන්න සිංහලයට කියලා වරගෙන ගන්න නැතුව ඔන්න ඔය බඩු ගෝණිය ඇතුලෙන් දාලා කැම ටික කපල්ලා. සල්ලි ගන්න. මාමේ ඈ ඉතුරු සල්ලි 50 හරි. භාගයක් 20යි. දෙකටම 40යි. 10ක් ඉතුරුයි. ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයිලු. පොඩි උනාට හොඳට පැහිලා ඈ. නොපෙයි බැහැනේ මාමේ. මොකද හිටපු ගමන් ලැජ්ජ නැතිකම කොන්දොස්තර කමටත් වඩා ලොකු වෙනවනේ. නේද? ඩ්‍රයිවර් අයියා යන්න කාලේ හරි. මොකද ඩ්‍රයිවර් මාමේ කළේ? යන්නයි කිව්වේ පස්සට. කාර කරනෝ. ඩ්‍රයිවර් මාමගේ සැර? ඩ්‍රයිවර් මාමා. හා. එයා ඩ්‍රයිවර් මාමා නෙවෙයි පයිලට්. පොඩි ළමයි පොඩි විදියට ඉන්න. ලොකු අය කියන දේ අහලා පස්සට යන්න. මෙන්න තැන. ඕ බවන වගේ. මරුනේ පොට් එක. ඈ මෙතන පුතු වෙනවා මෙතන තියෙනවා ගැලවෙනවා. සිමෙන්ති දාලා නෑ ඔය හරිය. මොකද? අයියේ මේක නිකන් මේ තීන්ත ගෑනියම් පොතු යනවා වගේ නේද? පොතු? හරි නෑ. පොතු සිමෙන්ති හරියට දාලා නෑ වගේ නේ. අනේ මල්ලි මේ ඕගොල්ලන්ට රුපියල් 3500ට කුරුදු වත්තේ වගේ කාමර හම්බෙන්නේ නැහැ මෙහෙ. තේරුණාද?
ඕගොල්ලන්ට ඉන්න බැරි නම් කරුණාකරලා යන්න. නෑ නෑ අයියා මේ හොඳයි. දවස් 30 ඕගොල්ලන්ට මේ මං කාමර හොයලා තියෙන්නේ. ඕගොල්ලන්ට මේක ගැලපෙන්නේ නැත්නම් කරුණාකරලා යන්න. හොඳයි හරි. අයියෝ මේ දවල් ඉඳලා ආශ්‍රය කරලා නිකන් වීඩියෝ එකක් දන්නේ නෑ නේ. කොහොමද? ගේ හොඳද? හොඳයි. දැන් එතකොට කොහොමද මේ ඇග්‍රීමන්ට් එක එහෙම මේ අතින් සල්ලි ගත්තා මේ අතින් ඇග්‍රීමන්ට් එක දුන්නා. ඉතින් එන්නකො ඇතුළට. නිකන් පිටකෙනෙක් වගේ පල්ලෙහාට වෙලා ඉන්නේ. නෑ කමක් නෑ. ඕගොල්ලෝ ඉන්නකෝ. ඕගොල්ලෝගේ හොඳට බලන්නකෝ. මම ගිහිල්ලා එන්න. මේ කසාද බැඳලාද කියලා ඇහුවොත් ඔව් කියලා කියන්නේ. නෑ කියලා නම් කියන්න එපා හොඳේ. අපෝ මම බැඳලා නෑ නේ. මේ මල්ලිලා. මල්ලි කසාද බැඳලාද? ඔව්. කොහේ එතකොට වයිෆ්? සනීප නෑනේ. සනීප නෑ. බලන්න මල්ලි කොච්චර වාසනාවන්තද? ඒකට මං ඇයි? වැඩක් නෑ කියලා. කියමු බලන්න දැන් කවුරුද මේ නතර වෙන්නේ කියලා. දුවද? මායි මෙයයි වයිෆුයි. මෙයා කවුද? මම මෙයාගේ මස්සිනා. මෙයා බැඳලා ඉන්නේ මගේ තුන්වෙනියක්. ඒ කියන්නේ ඔයත් මේගොල්ලොත් එක්ක නතර වෙනවද? ඔව්. නෑ මම රට යනවා. මට මෙහෙ දේශගුණي අල්ලන්නේ යක්කේ. මම මේ වැඩිකල් මෙහෙ ඉන්නේ. මේ හරි සිරියාවන්ත ළමයි දෙන්නනේ. ඔයාගේ නම කිව්වෙම නෑනේ. අමරේ. අමරපාල. එතකොට වයිෆ්ගේ නම? මේ වයිෆ් මනෝ. මනෝ? ඒක මේ කොල්ලෙක්ගේ නමක් වගේනේ. මනෝ ප්‍රියා. ගෑනු කෙනෙක්ගේ නමක් වගේනේ. ගෑණියෙක්ගේ නමක් තමයි මේ කට වහගෙන යනවා. අපේ විතරම තමයි. ලල්ෆු ගාවෙන්න නැතුව ඕක ඉක්මනට පුරපන්. ඒ මොකද මම ලල්පුගා කියන්නේ? ඉතාලි වචනයක් ඉන්නේ තිබා. ලල්පුගා. බොන්ජෝර්නෝ. මෙහි බලන්න. මගේ දිහා නෙමෙයි කැමරාව දිහා බලන්න. රංගපාන නෙමෙයි ආවේ. හරි ඉවරයි. මේ එලියක් ඉන්නේ නැද්ද මේකේ? එලියක් එයි ඕම් එලියට යන්නකෝ. මට රුපියල් 100ක් ඕන. උඹට දෙන සල්ලි මන් ළඟ නැහැ. රුපියල් 100ක් නෑ. නැහැ. රුපියල් 100ක් නෑ. නෑ. එන අම්මපා කියන්නේ. තිබුණත් උඹට දෙන්නේ නැහැ. එමද බූරුව ගන්න සල්ලි තියෙනවා. පුතාට දෙන්න රුපියල් 100ක් නෑ. අම්මේ ඒ වෙන්න මෙයාගේ මාළුකු ප්‍රජාතන්ත්‍රවාදී රුපියල් 100ක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදී රුපියල් 100ක් නැති පියා. තමන්ගේ එකම පුතාට රුපියල් 100ක් දෙන්නේ. මාළු ලොක්කන්නද දොස්තරයටද මාළුකු පියේද? පියෝ අනේ මේම පියෙක් ඇතුවට නවනේ දරුමුළු පුරෙක් ඇතුවට. අම්මේ මේකද ප්‍රජාතන්ත්‍රවාදී මේකද රුපියල් 100ක් නැති පියා. බූරුවට රුපියල් 100ක් වෙනවා. ඒක හොඳයි. පියෝ තාත්තේ අපෝටි ඩැඩි ඇති දැඩි කළ ඩැඩි ඇයි යන්නේ? මෙතනින් එහාට වෙන්නේ මොනවද කියලා තීරණය කරන්නේ පිටත් මාධ්‍යමයි. ඒ වචින් තමා විහිං කරගත්ත දේවල් මිසක් දෛවයට බාර කරන්න පුළුවන් දේවල් නෙවෙයි. තවද බලලා ඔය ඉරිටම සතයක් ඇතුළ විසිරනවා. තරෂු හම්බුනට පස්සේ තමයි මම ආදරේ මොකක්ද කියලා දැනගත්තේ. ප්‍රියන්ත ගුණගේ නවතුන සිනමා නිර්මාණය දිවයින පුරා සිනමා ශාලාවල දැන් තිරගත වේ. සූර්ය විසිරවා! බලමු උඹද දිනන්නේ අපිද කියලා. උඹලව මං හැමදාම ආරක්ෂා කරා.
යුනිෆෝර්ම් එකට දේශපාලනයක් ඇතකුණු වන්න පුළුවන් සීමාවක් තියෙනවා බල්ලෝ. ඒ සීමාව පැන්නම යුනිෆෝර්ම් එකේ පවර එක උගලටත් හිතා ගන්න බෑ. නොදන්නවත් හයියක් නෑ අම්මේ. ඇයි මම මේ විදිහට දුක් විඳින්න ඉපදුනේ? මගේ ලෝකෙ ලොකු නෑ ඔෆිස. පට හිටියේ තාත්තයි අක්කයි විතරයි. අර පොලිසිය ගෙනල්ලා පෙන්නපු ගෑනමගේ ෆොටෝ එක නේද මේ? මං ආයෙ සිද්ධාත් කියන මොනාරි හොයාගන්නකම් වහම හැටෙන්න එපා දරුවෝ. ප්‍රියන්ත කොළඹගේ නවතුම සිනමා නිර්මාණය දිවයින පුරා සිනමා ශාලාවල දැන් තිරගත වේ. සූරියස් මට පුළුවන් අනිත් ටික තමුසලව වමාරවන්න. ඒත් මං කැමති මට පවුනුදී තමුස මේ ටික කියනවනම්. සූරිය සුළඟ දිවයින පුරා සිනමා ශාලාවල දැන් තිරගත වේ. පවුලේ සැමට නැරඹිය හැක. මේකත් මතක තියාගන්න. තාත්තා මැරුණා නෙවෙයි. තමුන් තාත්තා මරාගත්තා. දිවයින පුරා සිනමා ශාලාවල සූරිය සුළඟ. එට හුස්ම ගන්නවට නැඩ්ඩ කියනක වැඩගත් වෙන්නේ පිටත් මහත්තයටයි පිටත් මහත්තගේ පවුලයටයි මිසක් අපිට නෙමෙයි. සූරිය සුළඟ දිවයින පුරා සිනමා ශාලාවල දැන්